අනිත් ඒජන්ට්ස්ලා එක්ක බැලුවම ලොකු සපෝට් එකක් වෙන තැනක් සදන් ෆර්ම්ස් කියන්නේ. රිෆියුසල්ස් එකක් තිබෙන හින්දා මම ඇත්තටම ලොකු ටච් එකක් තිබුණේ නැහැ මේක සක්සස් වෙයි කියලා. කැනඩා මට රිෆියුසල්ස් එකක් තිබුණා. ඒක නැහැ මේක සක්සස් වෙයි කියලා. මොකද මම ඇත්තටම ගිව් අප් කරලා තිබුණේ ඒජන්ට්ස්ලාත් එක්ක වැඩ කරන්න. එක ළඟ මට රිෆියුසල් එකක් ආවේ. මයිග්‍රේෂන් ප්‍රොසෙස් එක ඇත්තටම ගිව් අප් කරලා තිබුණ වෙලාවක තමයි මට යාළුවෙක් ෆෝන් නම්බර් එක දීලා කිව්වේ සදන් ෆෝන්ස් එක කතා කරන්න කියලා. ඉතින් මට ලොකු හෙල්ප් එකක් දුන්නා. දැන් වෙන ඒජන්ට් කෙනෙක්ට ෆයිල් එකක් දුන්නා. මෙයා ඇත්තටම කෝල් එකක්වත් දෙන්නේ නැහැ. ආයි හොයලා බලන්නේ නැහැ. අපිම ෆොලෝ අප් කරන්න ඕනේ. එහෙම උනේ නැහැ. මිස්ටර් මොහාන්නේම ලොකු සපෝට් එකක් දුන්නා. ගොඩක් ප්‍රශ්න තිබුණා නිව්සීලන්ත වීසා ප්‍රොසෙස් එකේ. මොකද මම රිෆියුසල් එකක් තිබ්බ නිසාම SOP එකේ ඉඳන් ලියන්න මොලේ ඉඳන්ම ලොකු සපෝට් එකක් දුන්නා. රිෆියුසල් තිබ්බත් ඒක සක්සස් කරගන්නේ කොහොමද කියලා සදන් ෆන්ඩ්ගෙන් ලොකු සපෝට් එකක් දෙනවා. මම ඇත්තටම හැමෝටම රෙකමන්ඩ් කරන ලොකු ඔපර්චුනිටි එකක් ඕගොල්ලෝ ගිව් අප් කළා නම් ඉන්නේ වෙලාවේ ඇවිල්ලා සදන් ෆන්ඩ්ස් එක කතා කරලා ලොකු සපෝට් එකක් හම්බ වෙයි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ඩ්‍රීම් එක අචීව් කරගන්න. හයි ඉතින් කොහොමද ඔන්න අදත් මම අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ තවත් සක්සස් ස්ටෝරි එකක්. ඉතින් අපි අර කතා කරලා බලමු එයාගේ ස්ටෝරි එක මොනවාගේද කියලා. hello මිස් තමාලු මාව ඇහෙනව නේද? ඔව් මට දැන් හොඳට ඇහෙනවා. හරි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මිස් තමාලෙත් එක්ක. මිස් තමාලි මේ වෙනකොට සක්සස්ෆුලි ස්ටුඩන්ට් වීසා එක අප්‍රූව් කරගෙන තියෙනවා. මිස් තමාලි දැන් මේ දවස්වල තත්ත්වය කොහොමද? මේ දවස්වල මම රෙඩි වෙන ගමන් ඉන්නේ දැන් ට්‍රැවල් කරා. මිස්ගේ කලින් රිෆියුසල්ස් දෙකකුත් තිබිලා තියෙනවා. ඒ රිෆියුසල්ස් දෙකත් එක්ක දැන් රිෆියුසල් එකක් ආවහම ගොඩාක් ස්ටුඩන්ට්ස් ලගේ ඩ්‍රීම්ස් නැති වෙනවා මට යන්න බැරි වෙයිද කියලා. එතකොට ඒකත් එක්ක මිස් අපිත් එක්ක සදර්න් ෆර්ම්ස් අපිත් එක්ක නිව්සීලන්ත ඇප්ලයි කරනකොට මිස්ටර් ට්‍රස්ට් එකක් තිබුණාද මේ වීසා එක සක්සස් වෙයි කියලා? ඒ රිෆියුසල් එකේ එක්ස්පීරියන්ස් එක අපිට පොඩ්ඩක් කියන්න බලන්න. ඔව් ඇත්තටම කැනඩා මට රිෆියුසල් එකක් තිබුණා. ඉතින් මම ඇත්තටම හිතුවේ නැහැ මේක සක්සස් වෙයි කියලා. මොකද මම ඇත්තටම ගිව් අප් කරලා තිබුණේ ඒජන්ට්ස්ලාත් එක්ක වැඩ කරන්න. මේ මොකද එක ළඟ මට රිෆියුසල් එකක් ආවේ. ඒ හින්දා මම ඇත්තටම මයිග්‍රේෂන් ප්‍රොසෙස් එක ඇත්තටම ගිව් අප් කරලා තිබුණ වෙලාවක තමයි මට යාළුවෙක් ෆෝන් නම්බර් එක දීලා කිව්වේ සදන් ෆෝන්ස් එක කතා කරන්න කියලා. ඊට පස්සේ එයාගේ රෙකමෙන්ඩේෂන් එක නිසා තමයි මම ඇත්තටම කතා කරේ. ඉතින් මට ඇත්තට ගොඩක් සතුටුයි. මට ලොකු හෙල්ප් එකක් දුන්නා වෙන ඒජන්ට්ස්ලා වගේ නෙමෙයි. ඇත්තටම ළඟින් ඉඳලා වෙනමම කෙනෙක්ව සයින් කළා. දැන් වෙන ඒජන්ට් කෙනෙක්ට ෆයිල් එකක් දුන්නා. මෙයා ඇත්තටම කෝල් එකක්වත් දෙන්නේ නැහැ. ආයි හොයලා බලන්නේ නැහැ. අපිම ෆොලෝ අප් කරන්න ඕනේ. ඉතින් එහෙම උනේ නැහැ. මිස්ටර් මොහාන්නේම ලොකු සපෝට් එකක් දුන්නා. මොකන්ට ඕන වෙලාවක මේ කෝල් ආන්සර් කරනවා. රෑ 12ට කතා කරත් මගේ කෝල් ආන්සර් කරලා තියෙනවා. මට ගොඩක් ප්‍රශ්න තිබුණා මේ නිව්සීලන්ත වීසා ප්‍රොසෙස් එකේ. මොකද මම රිෆියුසල් එකක් තිබ්බ නිසාම මේ හැබැයි මගේ උනන්දුව නැති වෙන හැම වෙලේම මොටිවේට් කරලා ප්‍රොසෙස් එක ෆොලෝ අප් කරලා ඉක්මනට මගේ වීසා එක කරලා දෙන්න. එයා තමයි අත්‍තරම ගොඩක් මහන්සි මේ ටීම් එකයි. ඉතින් thank you very much. මිස්ගේ මේ ප්‍රොසෙස් එක අපිත් එක්ක පටන් ගන්නවා කියලා මිස් ඩිසයිඩ් කරලා අපි වීසා එක ඇප්ලයි කරලා මේ වෙනකොට මිස්ගේ වීසා එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මිස්ටර් සදර්න් ෆර්ම්ස් අපිත් එක්ක ප්‍රොසෙස් එක පටන් ගන්න මිස්ටර් මොනවාද රීසන්ස් තිබුණේ? මට කලින් අම්බැච්චර් රෙකමෙන්ඩේෂන් සහ මේ කලින් රෙකමෙන්ඩේෂන් හම්බෙච්ච යාළුවන්ගෙන් කියපු ඒවා ඔක්කොමත් එක්ක මේ මට විශ්වාසයක් තිබුණා ඒක කරලා දෙයි කියලා. මොකද මේ කලින් මේක සපදන් ෆන් තරහගේ මගේ යාළුවෝ හිටියා. ඒ හින්දා තමයි මම try කරේ. ඉතින් අර මගේ රිෆියුසල්ස් එකක් තිබෙන හින්දා මම ඇත්තටම ලොකු ටච් එකක් තිබුණේ නැහැ මේක සක්සස් වෙයි කියලා. එතකොට මිස්ගේ මේ වීසා එක සක්සස් කරගන්න සදර්න් ෆර්ම්ස් අපේ ටීම් එකෙන් මිස්ටර් මොන වගේ සපෝට් එකක්ද හම්බුනේ කියලා පොඩ්ඩක් කියන්න බලන්න. ඔව් ඇත්තටම මේ SOP එකේ ඉඳන් ලියන්න මොලේ ඉඳන්ම ලොකු සපෝට් එකක් දුන්නා. එතකොට ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට්ස් හදාගන්න විදිය. එතකොට මොලේ ඉඳන්ම බේස් එක දාන දවස වෙනකම්ම පොතක් ෆන්ඩ් තියාගන්න ඕනද? හැමදේම මොන වගේ ඩොකියුමන්ට්ස් තියාගන්න ඕනේ. එතකොට සෝස් ඔෆ් ෆන්ඩ් කෙන්න විදිහේ ඉඳන් ඩොකියුමන්ට් රික්වයර්මන්ට්ස් ඔක්කොම අතරම මේ හරියට අලයින් කරලා දුන්නේ සදන් ෆර්ම්ස් ටීම් එක. එතකොට SOP එකත් මම ලිව්වට වැඩිය හොඳට ඒක
ගොඩක් රිවිව් කරලා මොන වගේ දේවල්ද ඇඩ් කරන්න ඕනේ කියලා ඇත්තටම එතකොට ඒක හදන්න ටීම් එකෙන්ම තමයි ඒක අමෙන්ඩ් කරලා ඔක්කොම කරලා දුන්නේ. මම රිකමන්ඩ් එක කියලා ඒක හදුවා විතරයි. එතනින් එහාට අපූර්ණයෙන්ම ඒගොල්ලෝ තමයි හරියට ඒක හදලා දුන්නේ. මේ ડોකියුමන්ටේෂන් පැත්ත හැමදේටම ගොඩක් සපෝට් කරා. දැන් මිස් වගේම තවත් ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා නිව්සීලන්ඩ් ස්ටඩීස් වලට යන්න බලාගෙන. මිස් ඔල්රෙඩි ඒ හීනෙට ගිහින් තියෙනවා. එතකොට ඒ වගේම තවත් යන්න බලාගෙන ඉන්න ගොඩාක් ස්ටුඩන්ට්ස්ලට මිස්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මිස්ට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම කියන්න තියෙන්නේ අනිත් ඒජන්ට්ස්ලා එක්ක බැලුවම ලොකු සපෝට් එකක් දෙන තැනක් සදර්න් ෆර්න්ස් කියන්නේ. ඉතින් කිසිම රුපියලක් තියදන් වෙන්නේ නැතුව තමන්ගේ හීනෙට යන්න පුළුවන් තැනක්. අනිත් වීසා මෙඩිකල් ඒ වගේ දේවල් වලට හැරෙන්න අපි කිසිම දෙයක් සදර්න් ෆර්න්ස් එකට ගෙවලා නැහැ අද වෙනතුරු. ඉතින් ඒ හින්දා මම ඇත්තටම තව කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා ඇවිල්ලා හරිම ෆ්ලෙක්සිබල් වගේ වැඩ ටික කරගන්න. ඒ හින්දා ඕන කෙනෙක්ට ඇත්තටම රිෆියුසල් තිබ්බත් ඒක සක්සස් කරගන්නේ කොහොමද කියලා සදර්න් ෆර්න්ස්ෙන් ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් මම ඇත්තටම හැමෝටම රෙකමන්ඩ් කරන හැමෝටම කියනවා මේක ඇත්තටම ලොකු ඔපර්චුනිටි එකක්. ඕගොල්ලෝ ගිව් අප් කළා නම් ඉන්නේ වෙලාවේ ඇවිල්ලා සදර්න් ෆර්න්ස් එක කතා කරලා ලොකු සපෝට් එකක් හම් වෙයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඩ්‍රීම් එක අචීව් කරගන්න. මිස් දැන් තව දවස් කීපයකින් නිව්සීලන්ඩ් වලට ෆ්ලයි කරන්න තමයි ඉන්නේ. ඒ ගිහිල්ලා මිස්ගේ ඒ තියෙන වැඩ කටයුතු ඒ විදිහටම සාර්ථක කරගන්න ඉස්සරහ ජීවිතේ ලස්සන කරගන්න කියලා සදර්න් ෆර්න්ස් අපේ ටීම් එකෙන්ම මිස්ට ප්‍රාර්ථනා කරනවා. අද අපිත් එක්ක එකතු වෙනාට thank you. Thank you. මම wish කරන්න ඕනේ all the very best for the southern team and Mr. Mohan also. මොකද Mr. මොහන්ට ලොකු help එකක් දුන්නා මගේ මේ fully journey එකටම. Thank you. Thank you. ඉතින් ඔයත් මේ වගේම නිව්සීලන්ඩ් වලට ස්ටඩීස් යන්න බලාගෙන ඉන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ද? එහි නෑ තවත් පරක්කු කරන්නේ නැතුව ඉක්මනටම හැබෑ කරගන්න සදර්න් ෆර්න්ස් අපිට කතා කරා. අපි සදර්න් ෆර්න්ස් එඩියුකේෂන්